හැමෝටම ඔන්න මම ගොඩක් දවසකට පස්සේ වීලොග් එකක් ගෙනාවා. අපි ගොඩක් කාලෙකට කලින් බද්දුල්ල ගියා. ඉතින් මට වෙලාව තිබ්බේ නැහැ වීලොග් එක හදාගන්න. මේ තමයි අපි හිටිය දවස් 3න් ෆස්ට් ඩේ එක. ඉතින් රෑ ඇවිල්ලා හැමෝම අපේ ගෙදර තමයි රැට හිටියේ. ඊට පස්සේ දවසේ අපි උදේම පිටත් වුණා නාරංගල කන්ද නගින්න. අපි දැන් මේ නාරංගල කන්ද නගින ගමන් ඉන්නේ. ඉතින් නාරංගල කන්ද මීටර් 1500ක් උසයි. ඌව පළාතේ තියෙන කඳු වලින් නමුණුකුල කන්දට විතරයි මේක දෙවෙනි වෙන්නේ. තැන් කීපයක් ඇරුණම මේ කන්ද ඇත්තටම හයිකින් වලට හොඳයි, ලේසියෙන් නගින්න පුළුවන්. ඉතින් මේ අමාරු තැන්වල මට වීඩියෝ එකක්වත් ගන්න බැරි වුණා. මොකද මටත් තනියම නැග ගන්න බැරි වුණා. ඉතින් මමත් බඩ ගාගෙන තමයි මේ කන්ද සමහර තැන් නැග්ගේ. ඉතින් ඒ හින්දා කිසිම වීඩියෝ එකක්වත් ෆොටෝ එකක්වත් ඒ තැන්වල මට ගහ ගන්නවත් විදිහක් තිබ්බේ නැහැ. පෑ දෙකක විතර හයික් එකකට පස්සේ අපි කන්දේ මුදුනටම නැග්ගා. හදි දාගෙන බඩ ගාගෙන කොහොම නැග්ගත් අන්තිමට මේ දකින්න ලස්සන වීව් එක දැක්කම මාර්ම සතුටක් තමයි දැනෙන්නේ. හිත තිබ්බ දේවල් නම් තවමත් ලොකු රහසක්. හිතත් එක වාදයක් මේ ජීවිතේම සාදයක්. ඇහෙන්න දිවෙ නාදයක් මගේ හිතේ නෑ බේදයක්. හිතින් විඳ දේවල් තමයි ලස්සනම මතක. අත්දැකීම් කවදාවත් ලියන්න බෑ පොතක. දරු ගණින රැක හිතින් දුවන්නේ ඈතමා. මෙරෑ මගේ හිතේ තවත් තිනක් වගේ. මෙරෑ මගේ මෙරෑ මගේ හිතේ තවත් තිනයක් වගේ. මෙරෑ මගේ අද අලුත් දවසක් ගෙවිගින් අවසත්. හිතේ තිබ්බ දේවල් නම් තවමත් ලොකු රහසක්. හිතත් එක්ක වාදයක් මේ ජීවිතේම සාදයක්. ඉතින් අපේ මේ ට්‍රිප් එකේ පළවෙනි දවස හිතුවටත් වඩා හොඳට අපිට එන්ජොයි කරන්න පුළුවන් වුණා. හවස් වෙන්න මීදුම් වැටිලා කලවර වේගෙන එන හින්දා අපි හිමීට පහින්න පටන් ගත්තා. ඉතින් අපි එදා රෑ නවදලා ගෙදර තමයි හිටියේ. හැමෝම කාලා බීලා නටලා සෙන්දු කියලා දවස් මේ විදිහට එන් කරා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි ඊළඟට ගියේ කොහෙද කියලා බලමු. මගේ හිතයි තවත් තිනයක් වගේ. මෙරෑ මගේ නා 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 නා